සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද කියලා දෙන්න යන්නේ 4 ස්ටොක් එකේ කොහොමද ක්ලච් ඕම් එක ග්‍රීස් කරන්න කියලා. ඉතින් යමු වීඩියෝ එකට වැඩේ කොහොමද වෙන්නේ කියලා බලන්න. මෙතන තියෙන්නේ RE 205 ත්‍රිරෝධ දතයක් Y නම්බරයක්. ඉතින් මේ තියෙන්නේ ක්ලච් ඕම් එක. ඉතින් අපි ඉස්සරහම ක්ලච් ඕම් එක ගලව ගන්න ඕනේ. ක්ලච් ඕම් එක ගලවන්න කලින් මෙන්න මේ ඇනේ ගලව ගන්න ඕනේ. මෙතන මෙයා මේ 10 ඇණයක් දාලා තිනවා. ඉතින් මෙතෙන් එන්නේ පින් එකක් 10 ඇණයකට පොට ලියපුව. ඉතින් මේක ගලව ගමු. මේක ප්‍රශ්නයක් නැහැ. එක්ක එක වැටලා වෙන්නේ තමයි ටයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ක්ලච් ඕම් එක කරක ගන්න ඕනේ. ඔන්නෝම කරකලා ගලව ගන්න ඕනේ ක්ලච් ඕම් එක. අපි ක්ලච් ඕම් එක ගලවලා අතර ගත්ත ගමන් බලන්න ඕනේ ක්ලච් ඕම් එකේ මෙන්න මේ කොටස ගෙවිලාද කියලා. ගෙවිලාද පින් එක කැපිලාද හැරිලාද ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඔන්න ඔතන ප්ලේ එකේ තත්ත්වය කොහොමද කියලා. ඒ කියන්නේ කටවල් හැරිලාද ඒකේ පොඩි පින් එකක් තියෙන එක කැපිලාද කියලා. ඉතින් ඒව සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ එකක් කරා ඒක රිපෙයාර් කරගන්න විදිය. ඉතින් මේ තියෙන්නේ මේ ක්ලච් ඕම් එක. ඊට පස්සේ අපි මේ ඩස් බූට් එකක් තියෙනවා මෙතන. ඒකත් මේ විදිහට ගලවලා මේ සියලුම කැලි ටික පිරිසිදු කරගන්න ඕනේ. මෙන්න මේ කොටස පෙට්‍රල් ටිකක් හරි භූමි තෙල් ටිකකින් හරි මේ පිරිසිදු කරගන්න මෙන්න මේ විදිහට. දැන් මේ පිරිසිදු කරගෙන ඉවරයි. මේ තියෙන පිරිසිදු කරගන්න ඩස් බූට් එක. ඒකත් මේ විදිහට හයි කර ගන්නවා. ඊට පස්සේ මේ තියෙන අපි හොදාගත්ත ක්ලච් ඕම් එක. ඉතින් ඒකට අපි ග්‍රීස් දා ගන්න ඕනේ ග්‍රීස් ටිකක්. හොඳ ග්‍රීස් වර්ගයක් දා ගන්න නම් හොඳයි ඉතින්. මේ තියෙන මේ හොඳ ග්‍රීස් එකක්. අපි මේ ක්ලච් ඕම් එකේ ඔය ට්‍රේඩ් ටිකට ග්‍රීස් ටික තවර ගන්නවා මෙන්න මේ විදිහට. දැන් අපි ග්‍රීස් තවරගෙන ඉවරයි. මේ තියෙන්නේ ඕම් එක දැන් ක්ලච් ග්‍රීස් ටික තවරගත්තට පස්සේ ඊට පස්සේ අපි ක්ලච් ඕම් මේ විදිහට හයි කර ගන්නවා. මෙන්න මෙහෙම අතට අරගෙන ඔන්න ඔය විදිහට තමයි ක්ලච් ඕම් එක තියාගන්නේ. ඔයාලට පුළුවන් මේක සාමාන්‍යයෙන් ගලවනකොටත් ඔයාලට හිතා ගන්න පුළුවන් කොයි තැනද එන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට තියාගත්තා. මෙන්න මෙහෙම ට්‍රේඩ් වලින් යන්න කරක ගත්තා. ඒ කැරකුණාම තියෙන්න ඕනේ මේ හවුසින් එකේ පොඩි දාරයක් තියෙනවා. ඒ දාරේට උඩින් තමයි මේක තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඔන්න ඔතන තමයි දාරේ තියෙන්නේ. දාරේ උඩින් තමයි මේ ක්ලච් ඕම් එකේ ඊතලේ වගේ එක තියෙන්න ඕනේ. මේ තියෙන අර 10 යන්නේ ඒක අපි දාගමු අපෝ. ඒක තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ක්ලච් ඕම් එක කැරගෙන්නේ නැති වෙන්න, ගොඩක් කැරගෙන්නේ නැති වෙන්න. සාමාන්‍යයෙන් ගැලීලා වැටෙනා වගේ සීන් එකක් ආවොත් ඒකින් තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ අපි දාගත්ත ඇනේ තද කරගන්න හොඳටම. අර 10 ඇනේ තියෙන්නේ. හරි. ක්ලච් ඕම් එක ආපහු ගැරවෙන්නේ නැති වෙන්න තමයි ඔය ඇනේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ ලොක් වෙලා වගේ හිටින්න. ඊට පස්සේ අපි මෙතන මේ කේබල් එකේ තියෙනවා අවුටරේ 12 නට් දෙකක්. අපි ඒක මෙන්න මේ වගේ සමාන්තර විදිහට මැදින් වගේ තමයි හදාගන්නේ. මොකද අපිට ක්ලච් එක අඩු කරන්න වැඩි කරන්න ඕන වෙන හින්දා අපි මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කේබල් එක මේ විදිහට දානවා.
අර ප්ලේට් එකේ හරියට මැද වගේ තියෙන ඇඩ්ජස්ට් කරලා තියාගන්න. එතකොට ලේසි. ඊට පස්සේ මෙන්න මේ ගුඬුව දාන මේ විදිහට. හරි. ඊට පස්සේ අපි මේක අඬුවෙන් ඇදගෙන අන්න ඔය විදිහට අඬුවෙන් ඇදගෙන අඬුවෙන් ඇදගෙන මෙන්න මේ කේබල් ගුඬුව ඉස්සරහට තද කරනවා. ඒක අපිට පුළුවන් විදිහට ගානකට අපිට ඒක අතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මේ ගුඬුව තද කරගන්න ඕනේ. ඇදලා අල්ලගෙන තියාන මෙන්න මේක තද කරගන්නවා ගුඬුව. ඔන්න ඔය විදිහට තද කරගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ ක්ලච් එක දෙපාරක් තුන් පාරක් මිරික ගන්න ඕනේ ඉස්සරෙන් ගිහිල්ලා. ඔන්න ඔය විදිහට දෙපාරක් තුන් පාරක් මිරික ගන්නවා ක්ලච් එක. ඒ කියන්නේ එතකොට අපිට බලා ගන්න පුළුවන් කොච්චරක් ඇඩ්ජස්ට් කරන්න ඕනේද කියලා මේ ක්ලච් ඕම් එකේ හෙල්ලිල්ලට. බලමුකෝ ක්ලච් ඕම් එක කොහොමද හෙල්ලෙන්නේ කියලා. ක්ලච් ඕම් ටිකක් අල්ලලා ඇවිල්ලා වෙලා ඇඩ්ජස්ට් කරන්න කලින් ක්ලච් එක. ඊට පස්සේ අපි මේ ඕම් එක හොල්ලලා බලනවා. ටිකක් හෙල්ලිල්ල වැඩි නම් අපි අතනින් අර ඇන දෙකකින් ඇඩ්ජස්ට් කරන ඉතින් කියලා දෙන්න. දැන් මේක න ලොකු හෙල්ලිල්ලක් නැහැ. සාමාන්‍ය පොඩි ප්ලේ එකක් තියෙන්න ඕනේ. ප්ලේ එක නැති වෙන්න තියන්නේ නැහැ. මොකද ක්ලච් ඕම් එක හිරලා තිබ්බොත් වාහනේ අදින්න නැතුව යනවා. මේ තියෙන්නේ අර මං කිව්ව කට්ටේට උඩින් තමයි තියෙන්න ඕනේ මේක ඊතලේ. මේක නම් මේ සාමාන්‍ය පොඩි ප්ලේ එකක් තියෙන්නේ. සාමාන්‍ය පොඩි ප්ලේ එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ක්ලච් ඕම් එක ඇඩ්ජස්ට් කරද්දි. ක්ලච් එක ඇඩ්ජස්ට් කරද්දි අපිට මේ ඇනේ හදා ගන්න පුළුවන් මේ ක්ලච් ඕම් එකේ මේ හෙල්ලිල්ල. මේක සාමාන්‍ය මේකෙද්දී දිග ඇණයක් දාලා තියෙන්නේ. මේකට සාමාන්‍ය ෆ්ලැට් නියනෙන් තද කරන්න පුළුවන් ඇණයක් තමයි එන්නේ. ඔතෙන්ද නට් එකක් දාලා. ඉතින් අපිට ඒක බුරුල් කරලා තද කරලා මේ හෙල්ලිල්ල එහෙම කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගානකට තියාගන්නත් පුළුවන්. ඒ කියන්නේ කට්ටෙන් පල්ලෙහාට වගේ බහැලා තියෙනවා නම් මේ ඊතලේ ක්ලච් ඕම් එකේ අපිට මේ ඇනේ ටිකක් ඇතුළට තද කරුවාට පස්සේ එනවා උඩට. ඔන්න යන්නේ තද කරුවාට බුරුල් කරුවාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හෙල්ලිල්ල වැඩි වුණා. ඊට පස්සේ දැක්කද මේ ඊතල කෑල්ල උඩට යනවා. ඔය තියෙන්නේ. ඔය වගේ සාමාන්‍ය පොඩි ප්ලේ එකකට තියාගන්න ඕනේ. ප්ලේ එක නැතුව නම් තියන්න එපා. අනිවාර්යෙන් අදින්න නැති වෙනවා වාහනේ. ක්ලච් එක අල්ලගෙන වගේ තමයි වාහනේ රේස් වෙන තරමට වාහනේ යන්නේ නැති වෙනවා. ඊට පස්සේ මේ 12 නට් දෙක. ඒ 12 නට් දෙකෙමුත් කරන්නේ මේ ක්ලච් එක ඇඩ්ජස්ට් කරන එක. ඒකෙන් අපිට පුළුවන් කේබල් එක ඇදෙන ප්‍රමාණය අර එහෙම ඇඩ්ජස්ට් කරගන්න. අර පොඩි ඇනෙන් ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ අපිට පුළුවන් එහෙම කරගන්න. ඉතින් මෙහෙම තමයි වැඩේ වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද යටින් කමෙන්ට් ගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් ඉන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.